ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? මං ආයෙමත් ඔන්න vlog එකක් ගෙනාවා ඔයාලට. ඉතින් මං හිතුවා මේ ටිකේ එක දිගට පොඩ්ඩක් vlogs දැම්මොත් හොඳයි කියලා. හැබැයි ඉතින් හැමදාම කරන්න පුළුවන් වෙයිද නැහැ. හැබැයි වෙලාවෙ තියෙන වෙලාවට රෙකෝඩ් කරලා මං පුළුවන් හැටියට ඉක්මනින් ළඟ දවස්වලම vlog ගේන්න හිතාගත්තා. දැන් ඉතින් මං උදේම නැගිටලා මිදුලතු ගාලා වොෂ් දාලා මේ උදේට කෑම හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඊයේ උප කෑම වල ඉතුරු තියෙන නිසා අද පාන් කනවා කියලා හිතුවා. ඉතින් මම නම් දැන් පිටි කෑම જાති පොඩ්ඩක් අඩු කරලා තියෙන හින්දා මම කන්නේ කුරක්කම් පාන්. ඉතින් ඒකත් එක්ක මම බිත්තර දෙකක් එක බෙල් පෙපර් ටිකක් හදාගත්තා. හස්බන්ඩ් ඉතින් ඒ කෑමයි පානුයි මේ හදන ඒවා ගැනුයි කෑම තියෙනවා. දැන් ඉතින් මගේ ඩිප්ලෝමා එක ඉවර වෙන්න ළඟයි. ඒක නිසා දැන් ළඟ මට එක්සෑම් 2-3ක්ම තියෙනවා. මගේ ඇරිච්ච ඒවා එකකුයි තව මේ මාසේ ලියන්න තියෙන එකයි ෆයිනල් ඒවායි ඔක්කොම ළඟයි. ඉතින් දැන් අසයින්මන්ට් හදන්න තියෙනවා, ට්‍රේනින් යන්න තියෙනවා, වැඩ ගොඩයි. ඒකම ඒ හැම එක්සෑම් එකකටම පාඩම් කරන්න ඕනේ. ඉතින් අපි අසයින්මන්ට් එක ප්‍රසන්ට් කරනකොට ඒව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන නිසා ඒවා හරි විදිහට පාඩම් කරලා ඒවා හරි විදිහට ඔලුවට දාගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ දවස්වල මම හිතුවා to do list එකක් හදාගෙන වැඩ කරා නම් හොඳයි කියලා. හැබැයි මම කවදාවත් ඒක කරලා නැහැ. ඒක නිසා කොහොම වෙයිද කියලා අපි බලමු. ඉතින් ඔන්න මාස ගානකට පස්සේ මාස ගානක් කියන්නේ දැන් නම් ඉතින් අවුරුද්දට මාස 3ක් විතර තියෙන්නේ. ඉතින් ඔන්න ඒ කාලේ වෙනකොට කොහොම හරි ෆොටෝස් වල පෙන් ටික අපි අරගෙන ආවා. ඉතින් ඒ කියාලගේ වැරද්දක් නෙවෙයි, ඇත්තටම අපේ වැරද්දක්. කියලා එන්න කිව්වට අපිට තමයි යන්න බැරි වෙලා හිටියේ. ඉතින් කොහොම හරි ඒකේ පෙන් එක අරගෙන ඇවිල්ලා අපි ඉතින් මේ ෆොටෝස් ටික බල හිටියා. හැබැයි ඉතින් තාම අපේ ඇල්බම් එක හදන්න උන්නේ. මොකද අපිට සිලෙක්ට් කරන්න තියෙනවා ෆොටෝස්. ඒ වැඩ ටිකත් කරලම තමයි ඉතින් අපිට ඒගොල්ලෝ ඇල්බම් ටික දෙනවා කියලා කිව්වේ. ඉතින් එතකන් අපි මේ පෙන් එකේ තියෙන ෆොටෝස් කෑම කන ගමන් බලන් හිටියා. ඉතින් මම මේ වැඩ ඔක්කොම ඉවර කරලා ඇස් වෙන්නේ මගේ to do list එක හදන්න. හැබැයි ඉතින් මම to do list එක හදනවා කියලා උඩට ආවට මෙයා ආපු නිසා මට ඒක පැයකමාරක් විතර පරක්කු වුණා. ඇයි ඉතින් මෙයාත් එක්ක කතා කර ඉන්නකොට ඕව හදන්න බෑනේ. ඉතින් ඒක නිසා ඒක හදනවා කියලා හිතුවල ඇත්තටම ඉතින් හදන්න ආපු වෙලාවෙන් පැයකමාරක් විතර එතෙන්ට ගියා. හරි කොහොම හරි ඉතින් මම to do list එක හදාගත්තා. ඉතින් to do list හදලා වැඩ කරන අය ඉන්නවා නම් මගේ බොක්ස් බලන ඔයාලා කියන්නේ ඇත්තට මේක ලේසියිද කියලා. මට ඒක අතකින් ලේසි කියලාත් හිතනවා. හැබැයි ඉතින් මට ආයෙ හිතනවා බැරි වෙලා හරි ඒකේ අර එක වැඩක් හරි කරගන්න බැරි වුණාම දැන් ඉතින් අපි ප්ලෑන් කරා වුණාට ඊට අමතරව අපිට වැඩ එනවානේ. ඒක නිසා සමහරක් වෙලාවට to do list එකේ තියෙන වැඩ කරගන්න බැරි වුණාම නිකන් පොඩ්ඩක් ඒකටත් ස්ට්‍රෙස් වෙනවද කියලා හිතුණා. ලේසි හැබැයි පොඩ්ඩක් අවුලකුත් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් to do list හදලා වැඩ කරන ඔයාලා කියන්න ඒක ඔයාලට දැනෙන විදිය කොහොමද කියලා. හරි ඉතින් කොහොම හරි අද පාඩම් වැඩ ටිකකුත් කරගෙන මට මහන්නත් පොඩි ඇඳුම් වගේක් තියෙනවා. ඇඳුම් වගේක් කියන්නේ මේ ක්ලාස් එකේ ට්‍රේනින් වෙන ඒවා ටිකක් නෙමෙයි එකක්. ඉතින් ඒකත් මහන්න තියෙනවා. ඒ වැඩ ටික කොහොම හරි අද කරගන්නවා කියලා තමයි ඉන්නේ. බලමු මොනවා වෙයිද කියලා. ඉතින් මම A level කාලේ නම්ම වරි වුණ දෙයක් තමයි අනේ අපරාධේ මට ඉගෙන ගන්න පුළුවන්කම තිබිලත් මට ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එකක් ගන්න තැනකට මට යන්න බැරි වුණානේ කියන එක. ඉතින් මම ඒක සෑහෙන කාලයක් තිස්සේ හිතුවා. මම ඒකට වැඩ කරා. හැබැයි ෆේල් වෙච්ච වැටිච්ච අවස්ථා තිබුණා. ඉතින් නෑ මම හිතුවා කොහොම හරි කවදා හරි දවසක මම ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි අනිවාර්යෙන්ම ගන්නවා කියන තැන මගේ ක්වොලිෆිකේෂන් මම ඒ තැනට හදා ගන්නවා කියන එක
මොකද මම කියන්නේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න බැරි ළමයෙක් නෙවෙයි. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ. මට ඒව මාර විදිහට මගහැරුණා. හැබැයි ඉතින් ඒ ඌමනාව නිසාම ඩිප්ලෝමා එකක් හරි මට තියෙන්න ඕන කියන ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕන කියන මතෙත් එක්ක මම තීරණය කරා මම සයිකොලොජි වලට ආසත් නිසා ඒකෙන් ඩිප්ලෝමා එකක් කරනවා කියලා. ඉතින් මම ඒක කොහොම හරි දැන් කරගත්ත කියන්නේ තවත් චූටි දවසයි ඒ බලාපොරොත්තුවට ඒ හීනට තව ටික දවසයි. ඉතින් කොහොම හරි මේ ටිකත් ඒ වෙනකම් මම කරගන්නවා. බලමු ඉතින් ඉස්සරහා මගේ බ්ලොග් එක ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න මම මේ හැම දෙයක්ම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපි හැමෝගෙම හීන එක වගේ නෑනේ. එක එක්කෙනාට තියෙන එක හීන. ඔයාට තියෙන හීන වෙන කෙනෙක්ට තියෙන්නේ, තව කෙනෙක්ට තියෙන හීන ඔයාට තියෙන්නේ. ඉතින් ඒ වගේ මිනිසුන්ගේ හිතුවිලි, මිනිසුන්ගේ ආශාවල්, මිනිස්සුගේ උවමනාවල් එක එක්කෙනාට වෙනස්. ඉතින් මම අහන්න කැමතියි ඔයාගේ ටාගට් එක, ඔයාගේ හීනේ, ඔයා බලාපොරොත්තුෙන් ඉන්නේ මොකද්ද කියලා. ඔයා කැමතිනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේ තව අය ඉන්නවා නම් ඒ හීනට යන විදිහ ඔයාලා එයාලට කමෙන්ට් එකෙන් කියලා දෙන්න. ඉතින් මට දැනටත් හිතෙන දෙයක් තමයි මෙච්චර සෝෂල් මීඩියා පාවිච්චි කරන ජෙනරේෂන් එක කට්ටිය හිටියත් ඇත්තටම මිනිස්සුන්ගේ ආශාවල් ඌමනාවල් එකිනෙකාට වෙනස් කියලා තාම මිනිස්සු අඳුරගෙන නැහැ. මොකද හුඟක් අය හිතනවා ඒගොල්ලෝ වගේම අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ওই සෝෂල් මීඩියා වල ඔය ගැන ගොඩාක් කතා කරනෝනේ. කමෙන්ට් එකක් දැම්මත් ඒකත් ඔයාට තියෙන උමනාව නෙමෙයි අරයට තියෙන්නේ කියලා හරි එක්කෙනෙක් හරි කියනෝනේ. හැබැයි එච්චර ඒ දේවල් පාවිච්චි කරලත් තාම මිනිස්සු හිතන්නේ තමන්ගේ මතේ තමයි අනිත් කෙනත් ඉන්න ඕනේ කියන එක. මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම මිනිස්සු කියලා. ඉතින් අපි හැමෝම දැන් ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්න එහෙම ඇති වෙන ප්‍රධානම හේතුවක් තමයි අපි හිතනවා අපි වගේම අනිත් කෙනත් ඉන්න ඕනේ කියලා. ඇයි එහෙම ඉන්න ඕනේ? ඉතින් අපිට පුළුවන් නම් හිතන්න අපේ උමනාව තෙමේ තව කෙනෙක්ට තියෙන්නේ කියලා. අපි හිතන විදිහට නෙවෙයි තව කෙනෙක් හිතන්නේ කියලා. අපි කැමති විදිහට නෙවෙයි තව කෙනෙක් ආස කියලා හිතන්න පුළුවන් නම් මට හිතෙනවා එහෙම හිතුවොත් ගොඩාක් ප්‍රශ්න මේ ලෝකෙන් අයින් වෙයි කියලා. හරි. මං ඉතින් දැන් දවල්ටත් උයලා දෙහි බීම හැදුවා බොන්න. මොකද මේ දවස්වල මාර රස්නේනේ. ඒ නිසා මේ දෙහි බීම හදාගෙන බිව්වා. ඉතින් මම මේ ඔයාලට පෙන්වන මෙන්න මේ කොළ පාට බෝතලෙයි මෙන්න මේ රෝස් මල. ඒක දුන්නේ මට ඩ්‍රියානා කියන්නේ චූටි ගෑන් ළමයෙක්. ඉතින් මට ඒක එයා දෙන දවසම හිතුණ දෙයක් තමයි ඒ මල පැත්තකින් තියන්නකෝ. ඒ බෝතලේ හරිම ලස්සනයි, හරිම කියුට් නේ. පොඩි ළමයෙක් ඒ වගේ දෙයකට හරි ආසයි. ඒක අර තව කෙනෙක්ට දෙන්න හිතෙන්නේ නැහනේ. දැන් අපිට උනත් ඒ වගේ දෙයක් තව කෙනෙක්ට දෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි අනේ එයා මට ඒක දුන්නා. මට ඉතින් හිතෙන්නේ පුංචි අයගේ හිත කොච්චරනම් ලස්සනයිද කියලා. එයා ඉතින් අනේ මන් දන්නේ මං එයාට හරි ආදරෙයි ඉතින්. එයාට තිබ්බ ඉතින් ලස්සනම දෙයක්. එයාගේ හැටියට තිබ්බ එයාට තිබ්බ වටිනම දෙයක්. දැන් අපිටත් ඒ බෝතලේ මාර විදියට වටිනවා. ඉතින් එයාට ඒක මාර විදියට වටින දෙයක්. ඉතින් එයා මට දුන්නා. ඉතින් එහෙම දෙයක් දෙන්න තරම් එයාලගේ හිත කොච්චර ලස්සනයිද නේද? ඉතින් එයා මට දුන්න තව තැගි ගොඩාක් මගේ ගාව තියෙනවා. හරි ඉතින් මං දවල්ට උයලා ගෙවල් අස්පස් කරලා දැන් නාගෙන ආවා. ඔයාලට මම මේ පෙන්නන කොලොන් එක ඒක මාර සුවඳයි. මට සාමාන්‍යයෙන් ගොඩාක් සුවඳ දේවල් පාවිච්චි කරන්න බෑ. ගෙදර ඉද්දි නම් අවුලක් නැහැ. හැබැයි කොහේ හරි ගමනක් යනවා නම් හරි අමාරුයි. මට පොඩ්ඩක් මිග්‍රේන් වල අඩුම ලෙවල් එකේ මට තියෙනවා. හැබැයි මං මෙන්න මේ පෙන්නපු කොලොන් එකේ සුවඳ මම අවුරුදු ගාණක් හැව්වා. ඒක ඉස්සර තිබ්බේ ජොන්සන්ස් බේබි වල. හැබැයි ඒක කාලයකින් පස්සේ හම්බුනේම නෑ. මම හැබැයි ඒ සුවඳ හොය හිටියා. අනේ මං මේ කීට්ස් එකට ගිහලා නිකමට බලපු දවසක අනේ මට කොහොම හරි එක හම්බුණා. ඉතින් මං හරි ආසයි ඒකේ සුවඳට. ඔයගොල්ලොත් අරගෙන බලන්න. මන් දන්නේ ඔයාලා ආස වෙයිද කියලා. හැබැයි ඉතින් මම නම් ඒකේ සුවඳට මාරම විදිහට ආසයි. සුවඳයි කියන්නේ සැර සුවඳක් නෙවෙයි. ඒක මට හිතා ගන්න බෑ. මං හරි ආසයි ඒ සුවඳට. ඉතින් මිග්‍රේන් තියෙන අය දන්නවනේ සුවඳ දේවල් වැඩි අපිට පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් මටත් ඒ වගේ තමයි ගොඩාක් සුවඳ දේවල් පාවිච්චි කරන්න හරි අමාරුයි.
මං ඉතින් නාලා ඉවර වෙලා හස්බන්ඩ් එනකන් පොතක් කියව හිටියා. ඊට පස්සේ ඉතින් මම කෑම කෑවා. මම අද ඉවේ නිමිති තෙල් දාලා ඩුබයි වට්ටක්ක හදලා කිරට හදලා මාළු මිරිසට හදලා කරිවල සලාදයක් හැදුවා. සාමාන්‍යයෙන් එහෙම එළවලු කන්න ආස නැහැ. හැබැයි ඉතින් අර හිතලා තමයි දැන් එළවලු කන්නේ. දැන් කන්න ඕනේනේ. ඉතින් නොකා බෑනේ. මම සාමාන්‍යයෙන් මොනවද සෝයා මීට් පරිප්පු අල වගේ දේවල් වලට තමයි කැමති. හැබැයි ඉතින් ඒව කන්න බෑනේ හැම වෙලේම එළවලු කන්න ඕනේනේ කියලා හිතලා තමයි දැන් ඉතින් මේව කන්නේ. එහෙම අවුලන්නේ කන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩම ආසක් නැහැ. කාලා ඉතින් ටික වෙලාවක් හිටියා. ටික වෙලාවක් ඇඳට වෙලා ඉන්නකොට දනම නැතුව නිින්ද ගියා. ඒක නිසා පොඩ්ඩක් රෑ වෙලා තමයි හැරුණේ. ඉතින් අද ජිම් එකට යන්නත් විදිහක් නෑ මට රෑ වෙලා නිසා. මං හිතුවා අද යන්නේ නැහැ කියලා. ඉතින් ගෙදර හිටියා දැන් ටිකක් වෙලා ඔය ඉස්සරහට වෙලා මේ දවස්වල මාර රස්නේ. මම මේ ඉන්න තැනට උලන් එනවා. ඒක නිසා මං ඉතින් එතෙන්ට වෙලා ඉඳගෙන ටික වෙලාවක් හිටියා. ඉතින් මේ දවස්වල ඔයාලගේ පැතිවල තත්ත්වය කොහොමද? සමහර පැතිවලට නම් වහිනවා. සමහර පැතිවලට මාර රස්නේ. හැබැයි ඉතින් අපිට මහා සිකුරාදා දවසේ බ්‍රහස්පතින්ද බදාදා වගේ වෙනකොට නම් ඇස්සා. හැබැයි ඉතින් දැන් වෙද්දි නම් ඒ වැස්ස කොහෙන් ගිහිල්ලාද නැහැ. හැබැයි මම දන්න විදිහට සමහර පැතිවලට නම් වහිනවා. දැන් ඉතින් මේ මට බඩු වගේක් ගන්න තියෙනවා. මේ බඩු ටික ගන්න සෑහෙන දවස් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් ඒ කඩේ රෑ වෙනකොට වහනවා. අද ඉතින් මං ජිම් එකට ගියපු නැති නිසා මට වෙලාව තියෙනවනේ. ඒක නිසා ගියා ඒ බඩු ටික ගන්න. මොකද මේ හරියේ ඒ බඩු ගන්න වෙන තරක් හෙව්ව හම්බුනේ නැහැ. ඒ කඩවල් මාරෙක් වේලස්සරින් වහනවා. ඉතින් අද වෙලාව තිබ්බ හින්දා ඒ ටික ගන්න ගියා. එහෙමත් ඒත් එක්කම අර කේක් කන්න ආසාවක් ආවා. ඉතින් කේක් වගේකුත් අරගන්න අපි කැල්ටන් එකටත් ගිහලා කීල්ස් එකනුත් සමහර බඩු ටිකක් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් අපි මේක රෙකෝඩ් කරන්න කලින් දවසේ කැල්ටන් එකෙන් ගිහිල්ලා කේක් කන්න ඕන හින්දලා කේක් අරගෙන ආවා. එදා තිබ්බා කිවි එකෙන් ගැටෝ එකක්. ඒක මාර රහයි. ඉතින් ඒක තියෙයි කියලා තමයි ගියේ. හැබැයි ඉතින් ඒක තිබ්බේ නෑ. ඒක තිබ්බේ නැති නිසා අපි මැංගෝ එකේ ගැටෝ එකකුයි මේ බ්‍රවුනි කියලා එකකුයි අරගෙන ආවා. හැබැයි ඉතින් මේක බ්‍රවුනි නන් නෙවෙයි. නිකන් ස්පොන්ජ් කේක් එකකට උඩින් මේ ඩාර්ක් චොක්ලට් ටිකක් දාලා කේක් එක දීලා මම බැලුවා මේ මොනවාද මේ කියලා. ඉතින් බ්‍රවුනි නෙවෙයි. අනික ගැටෝ එකේ මේ වටේ තියෙන නිකන් ඇස්ට්‍රා වගේ. අනේ මන් දන්නේ කැල්ටන් එකේ කොහොම හදනවද කියලා මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම ඉතින් ඒ ඉල්ලපු දේවල් නම් නෙවෙයි හම්බුනේ. හරි ඉතින් ඔය බඩු ටික තමයි ගත්තේ. මට පින් බොක්ස් වගේකුයි ටිමර් එකකුයි ගන්න උමනා වෙලා තිබ්බා. ඒත් එකම ඉතින් ගිහිල්ලා චූටි කරාම ටිකක් දැක්කා. ඒකත් ගත්තා. ඒ අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි ආපහු හස්බන්ඩ් කුරුසපල්ලි යන්න ඕනේ කියලා කුරුසපල්ලි ගියා. ඉතින් ඔහොම තමයි අපේ අද දවස ගෙවුනේ. ඉතින් එහෙනම් ආයෙත් ලස්සන ලොග් එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.